බුදුරජාණන් වහන්සේ වදාළ පරිභෝග කරන්න ධනෙ කියන එක කියලා. ඒ පරිභෝග කරන්න ඕන තමන් කන්න බොන්න ඕන අඳින්න පළඳින්න ඕන. කියන්නේ තමන් දැන් ඔයාලනේ රස්සාව කරන්නේ අවුරුදු ගාණක්. මහන්සි වෙන්නේ ඔයාලනේ. ඒ නිසා ඔයාලට අඩුම තරමේ අඳින්න ඇඳුමක්වත් හොඳට තියෙන්න ඕන. හොඳට කන්න බොන්න ඕන. මෙහින් ගිහිල්ලා පිටට ගියක්, ගෙදර ගියත්, ගෙදර අයත් එක්ක හොඳට කෑමක් බීමක් වේලා කාලා ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කියන හම්බ කරන එක හරියට ඇඳපන් කාපන් බීපන් කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ පළවෙනි කොටස පින් කරන්න යොමු කරන්න කියලා කිව්වේ නෑ. ඉස්සල්ලා කිව්වේ කන්න කියලා. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා නෝනට කන්න බොන්න දෙන්න කිව්වා. තමන්ගේ නෝනට. ඔයාලා දන්නේ නැතුණාට නෝනට කන්න බොන්න දුන්නේ නැත්තම් නෝනව ධනෙන් සතුටු කළේ නැත්තම් ඒ කියන්නේ වහලියක් විදියට නම් තියාගෙන ඉන්නේ ඒක ලොකු පව්කාරකමක් වෙනවා. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ කෙල්ලෙක් අවුරුදු 16ක් 17ක් 18ක් 20ක් 20 ගානක් කෙල්ල අම්මලාව පරිසම් කරගෙන ඉඳලා ඒ කෙල්ලට කන්න බොන්න දීලා හොඳට හදලා ඒ කෙල්ල ඔයාලට දෙනවා කසාද බැඳලා. ඊට පස්සේ අර අනුන් විසින් හදපු ශරීරයක් තමයි ඔයාලා පෞල් ජීවිතයක් ගත කරන්නේ. කසාද බැඳපු නැති කෙනෙක් තමන්ගේ හිතේ තියෙන ආසාවල් ඉෂ්ට කරගන්න කාන්තාවක් හොයාගෙන යනවා නම් එයාට ධනෙ දීලා යන්නේ. ඒ කාලේ තිබ්බ නගර සෝබනියන් ළඟට ධනෙ දීලා යන්නේ එක රැයක් ගත කරන්න කාවණු 100,000 ගෙවන්න ඕනේ. නමුත් තමන්ගේ කසාද බැඳලා තමන්ගේ නෝනා එක්ක එයා හැමදාම පෞල් කනවා. පෞල් කාලේ ඊට හරියට කන්නවත් දෙන්නේ නැත්තම් ඒක හිත සතුටු වෙන විදිහට අඳින්න පළඳින්න දෙන්නේ නැත්තම් චේන් එකක් මොද්දක් කරාඹුවක්වත් ඒකිට ගෙනත් දීලා නැත්තම් ඒක පව් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවා. මේ කසාද බඳිනවා කියන එක සුළු ජීවිතයක් නෙමෙයි. ඒකිටත් හරියට කන්න බොන්න අඳින්න දීලත් නැතුව ඒක ආසේ මෙහි ඇවිල්ලා වෙන එක මැසේජ් කරපන් තවත් පොලි පව් පොලි මේක ලේසි නෑ. ඇයි වැරදි කාමසේවනය කියන එක ඒ කියන්නේ බාහිර කාන්තාවක් එක්ක කායික වැසිරෙනවා කියන එක නිරේගාමී අකුසලයක්. ඒතර කසාද බැඳලා පස්සේ එයා නිරේ උපදින්නේ නෑ. එයා තමන්ගේ බිරිඳ. ඒ ඉපදෙන්නේ නැති වෙන්න නම් වන්දි ගෙවන්න ඕන ඇයට. වන්දි ගෙවන්නේ කොහොමද? එයාට කන්න බොන්න දෙන්න ඕන. අඳින්න දෙන්න ඕන. එයාව නඩත්තු කරන්න ඕන. එයාගේ ලස්සන අපි පැහැරගත්තා නම් ඒ කෙල්ල ආභරණ වලින් හරි අපි ලස්සන කරන්න ඕන. ජීවිතය ගත කරන අය කියන්නේ වෙන කෙල්ලෙක් ඇසුරු නොකර ඉන්න ඕන. ඒක තමයි අර වන්දිය ගෙවිල්ල. තමන්ගේ නෝනාට වන්දි ගෙවන්න